ඔයාට කවුරු හරි කිව්වොත් මාළුවෙක්ගේ නමක් කියන්න කියලා. ඔයාට මුලින්ම මතක් වෙන්නේ ගප්පිය නේද? මං හරිනේ. මොකද කිව්වොත් මෙයාලා අපිට මේ තරම් හුරුයි, සමීපයි. මං හිතනවා ඕනම කෙනෙක් සුරතල් මසුන් ඇති කරන්න පටන් අරන් තියෙන්නේ මෙන්න මේ ගප්පියගෙන් වෙන්න ඕන කියලා. මං හරිද? ඉතින් මෙයාලා විසිතුරු මත්ස්‍ය ලෝකයේ කලබලකාරී වගේම අලංකාර මසුන් විශේෂයක් විදියට හඳුන්වන්න පුළුවන්. මේ මාළුන්ට අනිත් මාළුන්ට වගේ ජලයේ ඔක්සිජන් ෆිල්ටර් සිස්ටම් අවශ්‍ය වෙන්නේ නැහැ. මෙයාලා අයිති වෙන්නේ පැටවුන් බිහි කිරීමේ මත්ස්‍ය කාණ්ඩයට. ගැහැණු සතෙක් වරකට පැටවුන් 20ක් 25ක් වගේ ප්‍රමාණයක් බිහි කරනවා. මෙයාලගේ වෙරයිටිස් ගණනාවක්ම තියෙනවා. ලංකාව තුල මේ වෙනකොට ගප්පි වර්ග 100ක් විතර ඉන්නවා. තව දෙයක් කියන්නම්. මේ ගප්පි පැටවුන් බිහි කළාට පසු මව් මසුන් විසින් පැටවුන් කා දමනවා. ඒ නිසා අපි ඒක නැති කරගන්න වග බලා ගන්න ඕන. අපිට පුළුවන් මව් මසුන්ගෙන් පැටවුන් බේර ගන්න. ඒකට අපි කරන්න ඕන පිළියම් කිහිපයක් තියෙනවා. ගප්පි පැටවුන්ට සැඟවීමට ස්ථාන නිර්මාණය කරන්න ඕන. ඒකට පුළුවන් හයිඩ්‍රිල්ලා පාසි වගේ ජලජ පැලෑටි එකතු කරන්න. තව පෝර කවරයක හීන් නූල් තීරු අරගෙන එකට ගැට ගහලා ටැංකියට දාන්න පුළුවන්. එතකොට ඒ අතරේ පැටවුන්ට සැඟවිලා මව් මසුන්ගෙන් බේරෙන්න පුළුවන්. ඉතින් ඔයා හරියටම කරනවා නම් සතියක් විතර යනකොට ඉක්මනින් ලොකු වෙන පැටවුන් බලලා වෙන් කරගන්න එක ඔයාට කරන්න පුළුවන්. එතකොට ඔයාට පුළුවන් තවත් නිරෝගී ගප්පි පැටවුන් ලබා ගන්න. තවත් නිරෝගී ගප්පි මත්ස්‍ය ප්‍රමාණයක් ඉදිරියට බෝ කරන්න පුළුවන්. ඉතින් ඔයාලට හිතන දේ පහලින් කමෙන්ට් කරන්න. අනිත් අයට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.